ලා ෆෙරාරි එක බීට් කරන්න කාර් එකක් ෆෙරාරිලම බිල්ඩ් කරා කියලා ඔයා දන්නවද? ඉතින් ලා ෆෙරාරි එක කියන හයිපර් කාර් එකක්. එතකොට මේ කාර් එකත් හයිපර් කාර් එකක්ද? ඒ කියන්නේ ලංකාවේ පළවෙනි හයිපර් කාර් එක ගොඩ බැස්සද? ඉතින් මේ කාර් එක තමයි ෆෙරාරි SF90. SF90 කියන්නේ නිකන් මොඩල් නේම් එක විතරක්ම නෙමෙයි. SF ඒ කියන්නේ ස්කුඩරියා ෆෙරාරි. ෆෙරාරිලගේ රේසින් ඩිවිෂන් එකේ 90th ඇනිවර්සරි එක රිප්‍රසන්ට් කරන්න තමයි මේ ස්පෙෂල් ෆෙරාරිලගේ ෆස්ට් එවර් ප්ලගින් හයිබ්‍රිඩ් කාර් එක එයාලා රිලීස් කරේ. ට්වින් ටර්බෝ V8 එන්ජින් එකක් එක්ක ඉලෙක්ට්‍රික් මෝටර්ස් තුනක් කම්බයින් කරලා මේ කාර් එක හෝස් පවර්ස් 986ක ප්‍රමාණයක් ප්‍රොඩියුස් කරනවා. ඉතින් මේ කාර් එක 0-100ට යන්න ගත වෙන්නේ තප්පර 2.5ක පමණ ප්‍රමාණයක්. ඉතින් මේ කාර් එක තමයි ෆෙරාරිලගේ පළවෙනි all wheel drive coupe කාර් එක. SF90 කාර් එක ගත්තොත් අපිට ඒකේ variants කිහිපයක් දැක් ගන්න පුළුවන්. SF90 Stradale ඒ කියන්නේ coupe version එක, SF90 Spider, ඒ වගේම මේ කාර්ස් දෙකේ අපිට special track focus asset Fiorano කියලා package එකක් එක්ක මේ කාර් එක තවත් models දෙකක් විදියට අපිට ගන්න පුළුවන්. ඊට අමතරව ෆෙරාරිලගේ XX program එකේ කාර්ස් විදියටත් මේ කාර් එක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ Ferrari SF90 XX Stradale ඒ වගේම Ferrari SF90 XX Spider විදිහට අපිට මේ කාර්ස් දෙක ගන්න පුළුවන්. ඊට අමතරව මේ තමයි ෆෙරාරිලගේ XX series එකේ පළවෙනි road legal Ferrari model එක. කාර් එකේ ඉන්ටීරියර් ගත්තොත් අපිට modern technology එක සෑහෙන යූස් කරලා තියෙනවා මේ කාර් එකේ බලා ගන්න පුළුවන් වගේම start stop button එක, headlights, wipers, blinkers මේ වලට එන physical buttons වෙනුවට අපිට මේ කාර් එකේ ෆෙරාරිලගේ history එකේ පළවෙනි වතාවට touch pads දැක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ point එක සෑහෙන controversial point එකක් වුණා. අද වෙන විට ෆෙරාරිලා රිලීස් කරන මේන් මොඩල්ස් වල අපිට මේ ටෙක්නොලොජි එක දිගටම දැක් ගන්න හම්බ වෙනවා. ඉතින් ප්‍රධාන ප්‍රශ්නේ SF90 එක හයිපර් කාර් එකක්ද? Unfortunately it is not. පවර් එක සහ ටෙක්නොලොජි එක තිබ්බට අපිට මේ SF90 කාර් එක හයිපර් කාර් එකක් විදියට ඩිෆයින් කරන්න බෑ. ඒ මොකද කිව්වොත් මේක ලිමිටඩ් ප්‍රොඩක්ෂන් රන්නේ කාර් එකක්වත් එක්ස්ක්ලූසිව් කාර් එකක්වත් නෙමෙයි. හැබැයි මීට අවුරුදු 10කට කලින් අපි හයිපර් කාර් එකක් ඩිෆයින් කරපු විදිහට අද වෙද්දි කාර් එකක් හයිපර් කාර් එකක්ද නැත්නම් සුපර් කාර් එකක්ද කියලා ඩිෆයින් කරන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම ගත්තොත් මේ SF90 කාර් එක එයාගෙම ඕන් ක්ලාස් එකකට වැටෙන ස්පෙෂල් කාර් එකක්. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් මාව subscribe කරලා notification bell button එක click කරලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අද මම ගිහින් එන්න මම චතුර ෆර්නැන්ඩෝ මේ speed up with චතුර catch you on the next one.